අද මං කතාවට එකතු කර ගන්නවා අපේ ඒ කියන මේ මනුස්්‍යව. ඉතින් අපේ මේ ඒ කියන මනුස්්‍යයා හිමේට එලියට යනවා. ඉරට ගින් රාත්‍රහස නිරීක්ෂණය කරන්න. ඉතින් මේ රාත්‍රහස නිරීක්ෂණය කරද්දින් මෙයාට පේන තාරකා දෙක. මේ තාරකා දෙක ඇත්තටම ළඟ ඉන්නවාගේ තම අපේ ඒට පේන. හැබැයි තාරකා දෙක කොහොම ළඟදී මෙම තාරකා පද්ධතිය තියෙන්න පුළුවන්. ඒට මෙහෙම ප්‍රශ්නයක් වෙනවා. ඉතින් අපි මේ ඒට එන ප්‍රශ්නය විසඳන එක තමා අද අපි කරන්න යන්නේ. ඒ කියන්නේ ඇත්තටම අද මම මේ වීඩියෝ එක වෙන් කරන්නේ දිත්ත තාරකා පද්ධතිය ගැන. ඔයගොල්ලන්ට පුළුවන් මේ දිත්ත තාරකා පද්ධතිය ගැන අධ්‍යයනය කරලා මේ තාරකා කොහොමද හරියට මේ වකටේ කක්ෂගත වෙන්නේ? තාරකා කොහොමද මේ වෙන්න බලපාන්නේ? කවුද මේ මත ඉදිරිපත් කරේ වගේ විවිධ තාරකා විද්‍යාත්මක දැනුම එකතු කරගන්න. හරි. එහෙනම් ඉතින් අද අපේ වීඩියෝ එකකින් බලමු කොහොමද මේ ප්‍රශ්නය ඒ විසඳගත්තේ කියලා. එහෙනම් ඉතින් වැඩි කතාවක් නැහැ. අපි ටක් ගාලා යමු අද වීඩියෝ එකට. තාරකා දෙකක් සිය අන්‍යෝන්‍ය ගුරුත්වාකර්ෂණ බලය නිසා එකිනෙකට පොදු ගුරුත්ව කේන්ද්‍රයක් වටා ගමන් ගන්නා තාරකා පද්ධතිය දිත්ත තාරකා පද්ධතිය නම් වේ. හරි. මම මේ කලින් කිව්වේ දිත්ත තාරකා පද්ධතියක විග්‍රහයක්. නැත්තම් මේ දිත්ත තාරකා පද්ධතිය යනු කුමක්ද කියන එකට නිර්වචනයක් තමයි මම කලින් දුන්නේ. මේ නිර්වචනය මම එක තැනක කිව්වා ගුරුත්ව කේන්ද්‍රයක් වටා. නැත්තම් එකිනෙකට පොදු ගුරුත්ව කේන්ද්‍රයක් වටා. මේ වචනේ ගොඩක් බර දීලා කියන්න ඕනේ වචන. මොකද මේ එකිනෙකට පොදු ගුරුත්ව කේන්ද්‍රයක් වටා ගමන් ගන්නා නිසා තමයි මේ තාරකා එක දිගටම මේ තාරකා පද්ධතිය තුල රැඳී සිටින්නේ වගේම මේ තාරකා පද්ධතියෙන් මේ තාරකාවක් ගැලවිලා නොයන්නේ සහ මෙම තාරකා දෙක එක ළඟට ලං වී ඝට්ටණය වෙන්නේ නැත්තේ. ඉතින් මේ පොදු ගුරුත්වාකර්ෂණ කේන්ද්‍රයක් වටා මේ තාරකා ගමන් කරේ නැත්තම් මං කියන්න ඕනේ නෑනේ. ඔයගොල්ලන්ට තේරෙනවා මේ තාරකා දෙක ඝට්ටණය වෙලා මුල්වරට සර් විලියම් හර්ෂල් විසින් මේ දිත්ත තාරකා පද්ධතිය ගැන අදහස් පළ කර නැත්නම් මේ දිත්ත තාරකා පද්ධතිය සොයාගෙන තිබේ. දැනට තියෙන තාරකා වලින් 50% පමණ මේ දිත්ත තාරකා පද්ධතිය වලට අපි හිතුවට වඩා මේක වැඩි අගයක්. මොකද මේ තොරතුරු හොයන්න කලින් මං හිතුවෙත් නෑ මෙච්චර වැඩි අගයක් දිත්ත තාරකා පද්ධතිය තියෙනවා කියලා. ඉතින් මේ දිත්ත තාරකා පද්ධතිය වලනොත් බහුතාරකා පද්ධතිය තියෙනවා. මේ බහුතාරකා පද්ධතිය කියන්නේ තාරකා ත්‍රිත්වයක් හෝ ඊට වැඩි ගණනක් එකතු වී ඒවායේ පොදු ගුරුත්ව කේන්ද්‍රයක් වටා ගමන් ගන්නා තාරකා පද්ධතිය. ඉතින් මම කලින් කිව්වනේ මේ දිත්ත තාරකා පද්ධතිය වලින් 50% පමණ තියෙනවා කියලා. ඉතින් මේ 50%න් 10% පමණ මේ බහුතාරකා පද්ධතිය වලට අයත්. ඉතින් කොහොමද මේ දිත්ත තාරකා පද්ධතිය ඇති වෙන්නේ? ක්‍රිස්තු වර්ෂ 1867 දී ජෝන් ස්ටෝන් විසින් හසු කර ගැනීමේ න්‍යාය හෙවත් කැප්චර් තියරි එක ඉදිරිපත් කරනවා. ඉතින් මේ කැප්චර් තියරි එක කියන්නේ එක ළඟ පිහිටි තාරකා දෙකක්. මේ තාරකාවල අන්‍යෝන්‍ය ගුරුත්වාකර්ෂණය නිසා මෙම තාරකා එක ළඟට ලං වී නැත්නම් ගුරුත්වාකර්ෂණයකට හසු වී මෙම තාරකා පොදු ගුරුත්වාකර්ෂණ කේන්ද්‍රයක් වටා ගමන් කරමින් මෙම දිත්ත තාරකා සෑදෙන බවයි. ඉතින් මේ මතය නම් අපිට ගොඩක් විශ්වාස කරන්න බෑ. මොකද මේ වගේ කැප්චර් එකක් වෙද්දී නැත්නම් හසු කර ගැනීමකදී තාරකා බොහෝ දුරට ඝට්ටණය වීමකට යොමු වෙන්න පුළුවන්. ඒ වගේම මේ තාරකාවල විශාල වශයෙන් ශක්තිය හානියක්ද මේ කැප්චර් කර ගැනීමේදී නැත්නම් හසු කර ගැනීමේදී සිදු වෙනවා. ඒක නිසා මැක්ලෑන් කියන පුද්ගලයා විසින් තවත් න්‍යායක් ඉදිරිපත් කරලා තියෙනවා. මේක තමයි නිහාරිකාවක් මගින් තාරකා ඇති වෙනවා කියන න්‍යායය. ඉතින් මේ නිහාරිකාවක් මගින් තාරකා ඇති වෙන්නේ කොහොමද කියලා බලමු. මේ නිහාරිකාවක් මගින් ඉස්සෙල්ලම හරේ තාරකාවක් ඇති වෙනවා. අපේ සූර්යය ඇති වුණා වගේ මේක හරේ මැද තාරකාවක් ඇති වෙලා ඊට ආසන්නයේ තවත් විශාල ග්‍රහ ලෝකයක් ඇති වෙනවා. ඉතින් මේ ඔයගොල්ලෝ දන්නවනේ තාරකාවක් ඇති වුණාට පස්සේ ඒක දූවිලි වගේ දේවල් ආයෙත් අර විශාල ග්‍රහ ලෝක වලට එකතු වෙලා මේ විශාල ග්‍රහ ලෝක වලත් හරේ ටිකක් වැඩි වෙන්න පුළුවන් කියලා. ඉතින් මේ විදිහටම සාමාන්‍යයෙන් මේ ග්‍රහ ලෝකෙත් හරේ වැඩි වෙලා මේ
ග්‍රහලෝකය තරුවක් බවට පත්වෙන්න ඕන ස්කන්ධය සම්පූර්ණ කරනවා. ඉතින් මේ ස්කන්ධය සම්පූර්ණ කරාම මොකද වෙන්නේ? මේ ග්‍රහලෝකයත් ඉබේටම තාරකාවක් බවට පත් වෙනවා. ඉතින් මෙහෙම තාරකාවක් බවට පත් වුණාට මේ ග්‍රහලෝකය බොහෝ දුරට මූල ග්‍රහලෝකේ නැත්තම් මව් තාරකාව වටා කක්ෂගත වෙන්නේ සාමාන්‍ය ග්‍රහලෝකයක් කක්ෂගත වන විදිහට. ඒ කියන්නේ පෘථිවිය සූර්යයා වටා කක්ෂගත වන්නේ කෙසේද? එසේම මේ මව් තාරකාව වටා මේ ද්විත්ව තාරකාවත් කක්ෂගත වෙනවා. හැබැයි ඉතින් බොහෝ දුරට මේ මව් තාරකාවට වඩා මේ ද්විත්ව තාරකාව නැත්තම් දෙවියන්ට හැදුණු තාරකාව පොඩි නැත්තම් අර කලින් තාරකාවට ගොඩක් චෝටි ස්කන්ධයකට හිමිකම් කියනවා. හැබැයි මේකෙත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. විද්‍යාඥයන් නිරීක්ෂණය කරන් යද්දී මේ ද්විත්ව තාරකා පද්ධතිවල හැමතිස්සෙම මේ මව් තාරකාවට වඩා පොඩි තාරකාවක් නෙමෙයි මේක වටේ කක්ෂගත වුනේ. මේ විද්‍යාඥයාට හම්බ වුණා මව් තාරකාවේ ස්කන්ධයට සමාන ආලෝකය සහිත තාරකාවක්. ඉතින් ඒක නිසා මේ මතයත් ඉවත දාන්න විද්‍යාඥයන්ට සිදු වුණා. මේක තමා ඊළඟට මේ ද්විත්ව තාරකා පද්ධතිය ගැන විග්‍රහ කරන්න ආපු එක තමයි විකණ්ඩන න්‍යාය. මොකද්ද මේ විකණ්ඩන න්‍යාය කියන්නේ? විකණ්ඩන න්‍යාය කියන්නේ මේ නිහාරිකාවේ හරයන් දෙකක් වටා මේ නිහාරිකාව ගුරුත්වාකර්ෂණය මගින් ගමන් කරනවා. ඔයගොල්ලෝ දන්නවා සර්පිලාකාරව මේ ගුරුත්වාකර්ෂණ බලය වටා ගමන් කිරීමේදී එකතු වන අංශු මගින් තමා තරුවක් ඇති වෙන්නේ කියලා. ඉතින් මෙහෙම තරුවක් ඇති වෙන්න මේකේ හරයන් දෙකක් තියෙනවා. ඉතින් මේකත් කලින් වගේම මේ හරයන් දෙක වටේම ගමන් කරලා තරු දෙකක් ඇති වෙනවා. ඉතින් මේක අපිට තවත් කියන්න පුළුවන් මේ වගේ හරයන් තුනක් වටා ගමන් කරලා තරු තුනක් ඇති වෙනවා. හරයන් හතරක් වටා තරු හතරක්, පහක් වටා පහක්, මේ වගේ තරු පොකුරු පිටින් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ ද්විත්ව තාරකා පද්ධතියේ තියෙන ලොකුම ගැටලුව අපිට ටග්ගල් විසඳ ගන්න පුළුවන් මේ විකණ්ඩන න්‍යාය නිසා. ඉතින් මේ විකණ්ඩන න්‍යාය තමයි දැනට මේ ද්විත්ව තාරකා පද්ධතිය ඇති උනේ කෙසේද කියන මතයට නිවැරදිවම උත්තර සපයන. මෙහෙම තාරකා කොටස් කිහිපයකට අපිට බෙදා දක්වන්න පුළුවන්. මෙම ද්විත්ව තාරකා බෙදෙන ප්‍රධාන කොටස තමයි ප්‍රකාශ ද්විත්ව කියන්නේ. මෙම ද්විත්ව තාරකා වලින් ප්‍රකාශ ද්විත්ව තාරකාව නම් පොඩ්ඩක් අමුතුයි. මේවා අපිට රාත්‍රිහසෙන් නිරීක්ෂණය කරද්දී තාරකා දෙකක් විතර නිරීක්ෂණය කරන්න පුළුවන්. මේක ලේසියෙන්ම නිරීක්ෂණය කරන්න පුළුවන්. හැබැයි මෙම ප්‍රකාශ ද්විත්ව තාරකා ටෙලස්කෝප් එකකින් විශාලණය කරලා බලද්දී අපිට පේනවා මෙම ප්‍රකාශ ද්විත්ව තාරකා ඇත්තම තාරකා එකක් නෙමෙයි දෙකක් කියලා. ඉතින් ඇත්තම කිව්වොත් මේ ප්‍රකාශ ද්විත්ව තාරකා අපිට කරලා තියෙන පොඩි ඉලූෂන් එකක්. නැත්තම් දුෂ්ටමාරා. මේක ඇත්තම තනි තාරකාවක් නෙමෙයි මේක තාරකා දෙකක්. අපිට බැලු මැල්වලට එක තනි තාරකාවක් පේනවනට මේක ඇත්තම තාරකා දෙකක්. ඇත්තම කිව්වොත් මේක එක වගේ පේන දෙකක්. හරි. ඊළඟට අපිට තියෙන්නේ දුෂ්ට දෙබිඩි තාරකා. මේ දුෂ්ට දෙබිඩි තාරකා නම් PWS එකට පේනවා තාරකා දෙකක් කියලා. මේ වගේ තාරකා තමයි සීරියස් A සහ සීරියස් B කියන්නේ. ඉතින් ඕගොල්ලෝ මේ සීරියස් A සහ සීරියස් B තාරකා නිරීක්ෂණය කරන්න ඕන නම් රාත්‍රී ආග නිරීක්ෂණය කරන වෙලාවට ආලෝක දූෂණය අඩුම ස්ථානයක් තෝරාගෙන එළියට ගිහින් මෙම සීරියස් A සහ සීරියස් B කියන තාරකා තියෙන්නේ අතම ගොස් සීරියස් තාරකා. මේ සීරියස් තරව දෙස හොඳට නිරීක්ෂණාත්මක නිරීක්ෂණය කරොත් මේ සීරියස් A සහ B කියන තාරකා දෙක වෙන්නෙන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ වර්ණාවලී යක්ෂ දෙබිඩි තාරකා. මේ තාරකා ඇත්තටම කිව්වොත් අපිට හොයාගන්න මෙන්න මේක ආලෝකය මගින්. මොකද මේ තාරකා ගොඩක් දුරට පිහිටන්නේ එක තාරකාවක් ඉස්සරහින් අනිත් තාරකාව විදිහට. ඉතින් මේ පිහින්න නිසා හැමතිස්සෙම එක තාරකාවක ආලෝකයට අනිත් තාරකාව අන්‍යෝන්‍ය වශයෙන් බලපෑම් එල්ල කරනවා. මේක නිසා මේ තාරකාවේ ආලෝක කිරණ සටහන් මගින් අපිට අධ්‍යයනය කරන්න පුළුවන් මේක දෙබිඩි තාරකා පද්ධතියක්ද කියලා. ඊළඟට අපිට තියෙන්නේ පොඩ්ඩක් අමුතු දෙබිඩි තාරකා වර්ගයක්. ඒක තමයි වර්ණාවලීය දෙබිඩි තාරකා. මේ වර්ණාවලීය දෙබිඩි තාරකා නම් අපිට වර්ණාවලියෙන් නෙමෙයි අඳුර ගන්න. ඇත්තටම කිව්වොත් මේක රාත්‍රී ආසේ බැලුවමට පේන්නේ තනි තාරකාවක් විදියට. හැබැයි ටෙලස්කෝප් එකකින් මේක බැලුවොත් පේනවා මේක ඇත්තටම තාරකා දෙකක් කියලා. ඇත්තටම කිව්වොත් මේක ප්‍රකාශ ද්විත්ව තාරකා වල අනිත් පැත්ත. ප්‍රකාශ ද්විත්ව තාරකා ද්විත්ව තාරකා පද්ධතියක් විදිහට පේනකොට ඇත්තට මේක
තාරකා පද්ධතියක් නෙමෙයි. හැබැයි මේ වර්ණාවලිය දෙබිඩි තාරකා එක තාරකාවක් විදිහට පෙවුනට ඇත්තට මේක තාරකා දෙකක්. හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ අමුතු තාරකාවක්. මේක තමයි ද්විත තාරකා කියලා අපි සාමාන්‍ය ව්‍යවහාරයෙන් හඳුන්වන්නේ. ක්‍රිස්තු වර්ෂ 1600 දී දීප්ති උපරිමයට ගොස් එය ක්‍රමයෙන් යම් ප්‍රමාණයකට අඩු වී නැවත දීප්තිය උපරිම ප්‍රමාණයට යන තාරකා හඳුනා ගන්නවා. ඉතින් මේක විද්‍යාඥයන් නිකන් ඉන්නවද? නෑ. මෙයාලා මේක විවිධ කිරණ සටහන් වලින් නැත්නම් වර්ණ සටහන් වලින් මේක දක්වනවා. ඉතින් මෙහෙම මේ රටාව වර්ණ සටහන් වලින් දක්වුවාට පස්සේ මේව සමහරට කියනවා ආලෝක චක්‍ර ප්‍රස්ථාරයක් කියලා. ඉතින් මේ ආලෝක චක්‍ර ප්‍රස්ථාරයෙන් පේනවා එම තාරකාව ඉදිරියේ නැත්නම් මේ තාරකාව වටා තරුවක් වටා ග්‍රහලෝකයක් ගමන් ගන්නේ කෙසේද? එසේම මේ තාරකාව වටා තවත් තාරකාවක් භ්‍රමණය වන බව. මෙම තාරකා ඉතින් මේ ආලෝකය සහ ප්‍රමාණය මත පන්තින් කිහිපයකට බෙදනවා. මේ තමා එක වසර, දෙක වසර, තුන වසර නෑ. මෙහිම පන්ති නෙමෙයි. මේ පන්තින් තමා ක්ලාස් 1, ක්ලාස් 2, ක්ලාස් 3 සහ ක්ලාස් 4 කියන තාරකා පන්ති. ඉතින් මේකේ පළමු තාරකා පද්ධතියේ නම් අපිට කියන්න දෙයක් නැහැ, මේ දෙක අංග සමානයි. ඒ කියන්නේ ආලෝකය සමානයි, ප්‍රමාණය සමානයි, වෘත්තය සමානයි, මේ දෙක සමට සම. හැබැයි මේක එක තාරකාවක් වටා තමයි අනිත් තාරකාව භ්‍රමණය වෙන්නේ. හරියට ඉතින් අපේ ඉර වටා බ්‍රහස්පති සෙනසුරු වගේ ග්‍රහලෝක භ්‍රමණය වෙනවා වගේ. ඊළඟට තියෙන දෙවන පන්තිය. ඉතින් මේ දෙවන පන්තියේ පොඩ්ඩක් වෙනස්. මැද තාරකාව ගොඩක් ලොකුයි. ඊට වටේ භ්‍රමණය වෙන තාරකාව පොඩි. ඉතින් මේ තාරකාව මෙම දෘශ්‍ය පරාසයට සමාන්තරව තමයි කක්ෂගත වෙන්නේ. ඒ කියන්නේ හරියටම අර තාරකාව ඉස්සරහින් කවර බැලුවොත් ඒ තාරකාව නොපෙනෙන අන්දමට කෙලින්ම මේ දෘශ්‍ය පරාසයට සමාන්තරව ගමන් කරනවා. ඊළඟට ක්ලාස් 3 සහ ක්ලාස් 4 නැත්නම් දෙවන පන්තිය සහ හතරවන පන්තියේ තාරකා නම් පොඩ්ඩක් අපිට අඳුර ගන්න අමාරුයි. මේවා මේ දෘශ්‍ය පරාසයේ තියෙන උච්චාවචර නැත්නම් දෘශ්‍ය පරාසයේ ඉහළට ගොස් තිබීම, දෘශ්‍ය පරාසයෙන් පහළට ගොස් තිබීම කියන කාරණා මත තමයි මෙම තාරකා වර්ග කරන්නේ. ඒ වගේම මේකේ යම් ප්‍රමාණ නැත්නම් මේ තාරකාවේ විවිධ ස්කන්ධ මතත් මෙම ද්විත තාරකා පද්ධතිය විග්‍රහ කරනවා. හරි. ඉතින් අදත් මේ මම ගෙනාවු ද්විත තාරකා පද්ධතිය ගැන විග්‍රහය අවසන් වෙනවා. ඔයගොල්ලෝ මේ ද්විත තාරකා පද්ධතිය ගැන කියද්දි මේ ද්විත තාරකා පද්ධතියක් වටා අපි ඇත්තටම නිකන් බ්‍රහස්පති වටා සිනසුරු ගමන් කරනවා වගේ කියලා හිතුවට ඇත්තටම ද්විත තාරකා පද්ධතියක් ගමන් කරන්නේ මෙන්න මේ වගේ. ඉතින් ඕගොල්ලන්ට මම කියන්න ඕනේ අපි ඇත්තටම ඉර වටා බ්‍රහස්පති ගමන් කරනවා මේ වගේ කක්ෂයක් කියලා හිතුවට ඇත්තටම මේ වගේ කක්ෂයක් නෙමෙයි ඉර වටා බ්‍රහස්පති ගමන් කරන්නේ. ඕගොල්ලන්ට පේන්නේ මෙන්න මේ වගේ කක්ෂයක තමයි ඉර වටා බ්‍රහස්පති ගමන් කරන්නේ. ඉතින් මේක වෙන්නේ අපේ පෘථිවිය වටා හඳ ගමන් කරනවානේ. හැබැයි පෘථිවිය ඉර වටා ගමන් කරනවා. එතකොට ඇත්තටම මේ හඳ ගමන් කරලා තියෙන පොඩ්ඩක් ඔය ස්ප්‍රින් එකක් වගේ හැඩයට තමයි මේ හඳ ඉර වටා ගමන් කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම අපේ පෘථිවිය ඉර වටා ගමන් කරනවා. ඉර මිල්කි වේ එක වටා ගමන් කරනවා. ඉතින් මේ කාරණාව නිසා අපේ පෘථිවිය ඇත්තටම කිසියම් මොහොතක තියෙන තැනට වඩා ඉස්සරහා තමයි ඊළඟ මොහොතේ තියෙන්නේ. ඒක නිසා මේක ඉහළින් බැලුවොත් ඉතින් මේක ඕවල් එකක් විදිහට පේනවද? ඇත්තටම මේක නිකන් ස්ප්‍රින් එකක් වගේ. ස්ප්‍රින් එක යට ඉඳන් උඩට යද්දි මේකේ පොඩි ලූප් පෙවුනට නැත්නම් පොඩි ගැටි පෙවුනට ඇත්තට මේක උඩ ඉඳන් බලන එක්කෙනට යට පේන්නේ නිකන් වෘත්තාකාරයි. ඒ වගේම තමයි මේ ද්විත තාරකා පද්ධතිය වල අපිට මේක පේන්නේ මේ විදිහට. ඉතින් මේක තමයි අද මම ගේන මේ ද්විත තාරකා පද්ධතිය වීඩියෝ එකේ අවසානය. ඕගොල්ලෝ කලින් මේ මං කියපු කාරණා දැනගෙන හිටියේ නැත්නම් ඕගොල්ලෝ දන්නවනේ මේ channel එක subscribe කරලා මේ වීඩියෝ එකට like එකක් දාලා මාත් එක්ක ගලා ඉන්න. අපි තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. හැමෝටම goodbye.